ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ එළවලු මල්ල YouTube channel එකත් සමගයි. අද 2026 අප්‍රේල් මාස 30 වෙනිදා. ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් කොහොම වෙනස් වෙයිද? ඒ ගැන බලන්න තමයි ඔයාලා මේ ලෑස්ති වෙලා ඉන්නේ. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝට. මෙන්න මේ විදිහට තමයි අද දවසේ මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. ගෝවා රුපියල් 50ත් 90ත් අතර, මල් ගෝවා රුපියල් 400ත් 450ත් අතර, බෝංචි රුපියල් 500ත් 550ත් අතර, ලීස් රුපියල් 100ත් 160ත් අතර, කැරට් රුපියල් 150ත් 200ත් අතර, බීට් රුපියල් 80ත් 100ත් අතර, තක්කාලි රුපියල් 80ත් 120ත් අතර, රාබු රුපියල් 60ත් 80ත් අතර, නෝකෝල් රුපියල් 100ත් 150ත් අතර, කැකිරි රුපියල් 30ත් 50ත් අතර, පිපිඤ්ඤා රුපියල් 100ත් 150ත් අතර, වැටකුළු රුපියල් 250ත් 300ත් අතර, බණ්ඩක්කා රුපියල් 200ත් 250ත් අතර, පතෝල රුපියල් 200ත් 280ත් අතර, කරවිල රුපියල් 250ත් 350ත් අතර, තුඹ කරවිල රුපියල් 500ත් 600ත් අතර, වට්ටක්කා රුපියල් 30ත් 50ත් අතර, බටානා රුපියල් 100ත් 120ත් අතර, වම්බටු රුපියල් 200ත් 250ත් අතර, තිබ්බටු රුපියල් 350ත් 450ත් අතර, එළබටු රුපියල් 150ත් 200ත් අතර, දඹල රුපියල් 250ත් 280ත් අතර, මෑකරල් රුපියල් 180ත් 220ත් අතර, දෙහි රුපියල් 200ත් 250ත් අතර, මාළු මිරිස් රුපියල් 200ත් 300ත් අතර, අමු මිරිස් රුපියල් 80ත් 100ත් අතර, වියලි මිරිස් රුපියල් 1000ත් 1100ත් අතර, නයි මිරිස් රුපියල් 400ත් 500ත් අතර, ඉඟුරු රුපියල් 380ත් 400ත් අතර, කහ රුපියල් 200ත් 220ත් අතර, ආනයනික ලොකු ලුණු රුපියල් 130ත් 135ත් අතර, ආනයනික අර්තාපල් රුපියල් 120ත් 135ත් අතර, සුදු ලුණු රුපියල් 290ත් 300ත් අතර. ඔන්න ඔය විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් අනුමාන කිරීමක් වන්නේ. එහෙනම් හෙට දවසේ මේ වගේ වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.